ඔයාලා දන්නවා දෙවෙනි ඊළඟ කරුණ තමයි මේකේ සුදු ඇඳගෙන යනවා මං කිව්වනේ. නමුත් අපේ බහුතරයක් අපේ කට්ටිය ලංකාවේ අනිකුත් ඒ කෝසස් වලින් ඔයා කියලා දෙන්නේ නැති නිසා යන්නේ නිකන් මගුල් ගෙදර යනවා වගේ නැත්නම් චර්ච් යනවා වගේ පාට ඇඳගෙන. නමුත් බේරුවල ගියොත් දකින්න පුළුවන් සුදු ඇඳගෙන සුදු සරන් ඇඳගෙන. ලොකු මුදලාලිලා ගාවට ගියොත් සුදු ඇඳන් ඉන්නේ නිකන්. සුදු නැෂනල් එක වගේ ඇඳගෙන ඉන්නේ. ගල් බලන ටේබල් එකක් සුදු මැට් එකක් නැත්නම් සුදු උඩ ෆිනිෂ් කරලා තියෙනවා. ඇයි ඒ? එයාලා බලන්න එතන කලර් ග්‍රේඩින් එක. එයාලා මේ GIA කෝස් කරේ නැති වුණාට අරවා මේවා කරේ නැති වුණාට එතන වර්ණ ශ්‍රේණිගත කිරීම බලන්නේ. ඇයි? ප්‍රධාන හිව් එක බලන්න එතන. ගලේ ප්‍රධාන පාටට අමතරව පාටක් එකතු වෙලාද කියන එක බලන්න නම් සුදු බෑග්ග්‍රවුන්ඩ් නැත්නම් සුදු ඇඳන්. එයාලා ඇඳන් ඉන්න තරමට නැත්නම් ෂර්ට් එකට තියලා බලනවා. ගලට රත් ගුණය ඇවිල්ලාද? දෙගුණයක්ද? නැත්නම් ගලට කොළ ගුණය තියෙනවද? පීල් පැත්තද? කියන එක. හරි. රූබියන් නම් පර්පලිෂ් ගතිය නැත්නම් නිල් ගුණය ඇවිල්ලාද ගලට? පත්ම රාගයන් නම් හරි සන්සෙට් කලර් තියෙනවා නැත්නම් ලෝටස් කලර් තියෙනවා. සුදු බෑග්ග්‍රවුන්ඩ් එක. ඔයා කලර් එකක් ඇඳගෙන ගල දිහා බැලුවා කියන්නේ ඔයා එහෙම් පිටින්ම ගල ඇතුලේ ඉන්නවා. ඔයත් ඒතොරේ ගලට එකතු වෙලා ඒ ගලේ තියෙන පාට. හරි පාට එන්නේ. පොඩි දෙයක් නමුත් ඒක ඔයාලට කලර් ග්‍රේඩින් එකේ ප්‍රධානම දෙයක්. Ceylon Gemological Institute.